කොහොමද ඔයාලට නවසීලන්තයේ ඕක්ලන්ඩ් ඉඳලා පැය 3මාරක 4ක විතර දුරින් තියෙන තැනක ගමක මෙන්න මේ පරණ ගෙදර මේ විදිහට අපි රිනොවේට් කරපු හැටි බලන්න ආසයි නම් මේ වීඩියෝ එක බලන්න. බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් එකකින් කියන්න. ඇයි කපන්නේ? ඇයි කපන්නේ? ඒ පිළිවෙලකට තියෙන්නේ. ඒ පීය කැපෙනවද හොඳට? පොන්ඩෝනේ මොනවද? ඒක සුද්ධ කරගන්න නැහැ. එහෙනම් බොරුවට කපන්නේ නෑ මේ ලූස් කැලි කොහොමද කපන්නේ? හරි. දැන් දැන් අස්සෙන් නෙමෙයිද ගහන්නේ? නෑ. එතන එළියෙන් ගහම එම්බෝස් වෙලා වගේ පේන්නේ නැද්ද? ඒක කරපුවාම නේද? හරි. ඊගාට මොකද කරන්නේ? Next. So easy. එන තලියක් ගහන්න. වැඩි නැද්ද? රූප නැතුව ගන්න. ඔර දැන් හෙට උදේට ඔක කපලා සෑන්ඩ් කරනවා. ඈ? සෑන්ඩ් කරන එක තමයි ඉතින් කපනවා. අර දැල වගේ එක පේන්න තියෙනවා වගේ. ඒක තමයි කියන්නේ. ඔය කියන්නේ වැඩි ප්‍රෝග්‍රෑම් එකක් කියලා. හරිනේ. මෙන්න බලන්න කොච්චර පරණ ගෙයක්ද කියලා. මේක පරණ කිචන් එක. ගොඩාක් පරණයි. මෙතනක් තියෙනවා චූටි ඩයිනින් ඒරියා එකක්. මේ කුකර් එක නම් එච්චර පරණ නැහැ. මේ පුතා ලෙගෝ දාලා සාලේ ගොඩාක් පරණයි. මේ උඩ හැම සීලිම ඩැමේජ් වෙලා තියෙන්නේ. මෙතන හදලා රසිකය අතනත් අර අලු පාටට පේන්නේ ඊයේ රෑ හදපු තැන ලොකු හිලක් තිබුණා නේ එතන. ඔයා මොකද කරන්නේ උදේ? ආයිබෝවන්. මේ පුතත් වැඩ බරටම. ඒක මොක බාස් වැඩ. තින්ත ගන්නවා. මෙතන මේ කාමරේ මේ දොරේ මම තමයි තින්ත ගෑවේ. මේ අනිත් බෙඩ්රූම් එකේ ඒකේ කහ පාටක් තිබුණේ මේ දැන් තින්ත ගාලා සෑහෙන දුරට ඒක ගොඩ දාලා තියෙන්නේ. එච්චර පේන්නේ නැහැ. තව කෝට් එකක් යන්න ඕනේ මම හිතන්නේ කෝට් දෙකක් ගාලා. මේ টয়ලට් එක ගලවලා තියෙන්නේ අලුතෙන් හයි කරන්න. එතන ලීක් එකක් තිබුණා. මෙන්න බාත්රූම් එක. මේ කොමෙන්ට් එක නම් අලුත් එකක්. පරණ තිබ්බ කොමෙන්ට් එක ගලවලා අලුත් එක තාම හයි කරන ගමන් තියෙන්නේ. මේ වැනිටි, මේ පරණ සින්ක්, මේ ඔක්කොම ගලවලා අයින් වෙනවා. මේ ෆ්ලෝ එකටත් අලුත් ෆ්ලෝ එකක් එනවා. මෙතන ෂවර් එකටත් කියුබිකල් එකක් එනවා. මේ සීලිම හැම අලුතෙන් දාන්න වෙයිද මන්දා. හොඳටම පරණයි ඒ සීලිමත් කිචන් එකේ හැම. තව ලොන්ඩ්‍රියක් තියෙනවා. ලොන්ඩ්‍රි එක නම් ලොක් කරලා පස්සෙලාක පෙන්නන්නම්. අද රිනෝවේෂන් එකේ පේන්ටින් 3 වෙනි දවසේ මේ අර ගාපුව සෑන්ඩ් කරනවා නේද? මේ ලී ෆ්‍රේම් වල හැමත් ඔක්කොම තින්ත ගන්න ඕනේ. මේ දොර මම ගෑවේ තින්ත. හොඳයි නේ? මේ දොරත් මම ගෑවේ. ඒක න එක වටයයි තම ගාලා තියෙන්නේ. මේවා හස්බන්ඩ් ගෑවේ ලස්සනට කරලා ඒ ටික.
මේ කාමරේ මේ තමයි තිබ්බ හැටි. මේ තමයි ගෑවට පස්සේ හැටි. මේකෙත් ගන්න ඕනේ. මේ ඇතුලේ ගන්නත් ඕනේ. දැන් මේකේ නම් සෑහෙන දුරට ඉවරයි වැඩ. මං හිතන්නේ තව කෝට් එකක් ස්ප්‍රේ පේන්ට් කරන්න ඕනේ පස්සේ. මේ කාපට් එක ඔක්කොම අයින් කරනවා. පුතා දැන් ඔය ලෙගෝ ටික එකතු කරන්න ඕනේ. අපි ගෙදර යනවද? ඈ? එහෙනම් කොහොමද දාලා යනවද? මේ ඉස්සර මෙහි වයර් ස්විච් ඇතුලේ තියෙන හැටි මෙහෙම මේ ස්විච් ඔක්කොම රිප්ලේස් කරන්න ඕනේ. ඇයි? එහෙම මොකද? ඕක කට ඇතුලේ ඉර වෙයි. ඇස්වලට වටිනව නේද? අර ඇස්වලට දාන එකක් ගේන්නේ කොහොමද? ගෝල්ස් එකක් ගන්න. ගෙදර තිබ්බනේ. ඊළඟ පාරෙද්දි ගේන්න ඕනේ. ඉතින් එක දන්නේ නැහැ ඔකට හෙදියක් අදිගෙද දන්නේ. ආ. Good morning. good morning. උදේට අවු වෙනවා උදේටනේ. පාන් ටෝස් කරගත්ත පෑන් එකේ පරිප්පුවකුත් හදාගත්ත සීනි තමුද්‍රව්‍ය වලින්. මේ කන හැටි පව් අප්පා. එහෙම කියපාවන්න. දුක හිතෙනවා නේද? අපිට දුක හිතෙනවා. වැඩ කරලා මහන්සි වෙලා හැමෝම එක්ක අපි යනවා උණු වතුර දොලකින් නාන්න. යන් කළුවරේ උණු වතුර ඇල තියා මෙලෝ දෙයක් පේන්නේ. ඒ තියෙන්නේ උණු වතුර ඇල දුන් දානවා ඈ ඇතිනේ. බයි නැන්ද? ආ වැටෙන්න එපා. ඔය පුතා වඩා ගන්නකෝ. හා ඔගොල්ල ඉන්දියන්ද? Good morning. අදත් රොටරු ආවා. උදේම මෙසි කිචන් එකේ පරිප්පු එකක් කිව්වා. බත් එකකුත් ගහගත්තා. සෝයා එක තාම ඉදෙනවා. මේ ගොල්ලොන් බාරටම වැඩ. ඔව් දැන් 11ක් වෙලාද කොහෙද? ඊයර 12 එනකොට. මේ කිචන් එකේ උයලා කාලා හැදෙන ලෙඩේට බෙහෙත් හොයාගන්න බැරිද දන්නේ. වෑන් ඩ්‍රයිවර් කෙනෙක්. අපි වෑන් එකක් ගත්තා ජිප් බෝඩ් ගෙනියන්න. මේ ඉන්නේ බනින්ස් එකේ මේ ඔක්කොම ගෙවල් වල බිත්ති සීලින් එහෙම හදන අමුද්‍රව්‍ය. Thank you. All traffic regulations. එනා දුම් දානවා. ඒ අර මේ වැටවල වලින් මෙතන තමයි ලොකුම දුම් දාන එක තියෙන ඒකට කැමරාවට අහු වෙන්නේ නැහැ.
අහසත් සුදුයි දුමුත් සුදුයි. අපේ රිනෝවේෂන් ප්‍රොජෙක්ට් එකේ තවත් දවසක් උදේ ආහාරය අල හොදි සමග ටෝස් කරපු පාන් රසයි වගේ. පුතා කන්නේ මොනවද නටෙලා ගාපු පාන් නේද? ඊට පස්සේ මේ තමයි ඊයේ දවසේ අපි කරපු වැඩ ටික මට වීඩියෝ කරලා පෙන්නන්න බැරි වුණානේ. මේ ජිප් බෝඩ් එක සම්පූර්ණ ගහලා තියෙන්නේ මේ දෙන්න එකතු වෙලා. දැන් අද මෙතනට ජිප් බෝඩ් එකක් ගහනවා කිව්වා. තව මේ වහලේ හූරනවා පරණ පේන්ට් එක. ඔය ටික තමයි. කාලා බලන්න අල හොද හොඳයිද කියලා. වතුර වගේද? කිරි කොහොමද? වතුරෝනි හා දෙන්න. ඈ? ආසයි. මම වීඩියෝ කරන්නේ මේ හදනවා. ඕනේ පුතා කපපු කැරට් ඔව්මයි. ඔව් මේ ලීක්ස්ුයි කැරට්යි පුතා කැපුවේ මං ඊට පස්සේ චුට්ටක් කැරට් ටික හීනි කළා විතරයි. මහත්තයා කිව්වේ අර මොනවද ගන්න ගේනවා කියන මේකට ගේන්නේ නැද්ද? මොකද තව පේන්ට් එක ප්‍රයිම එකක්. ප්‍රයිම එකක් ඕනද? ඕනනම් ගන්න පුළුවන්. අර පැත්තේ මොන වෙන්නේ නේ? මේ පැත්තේ දික්තිය තියෙන නිකන්නේ තියෙන්නේ. ටයිල් එකෙන් උඩට නැද්ද? එනවනම් ගෙනල්ලා කරමු. දන්නේ මම දන්නේ. ඔයාලා 5 මිනිත් ගන්න ඕන ටික තින්න කළ හැකි. අර සාලේ එහා පැත්තේම කොටුව බලන්න තින්න ගාලා තින්න සීලින්. අන්න දැන් දෙන්න. මේ අද දවසේ කොනද? ඊයේ යදයි දෙකේ. ඔයාගේ ඇඳුම් මරුවේ. දූවිල්ලක් ඇති මාරේ දියටනේ. මේ ඉන්සියුලේෂන් කලින් දාලා තිබුණේ. ඒක විසික් කරන්න එපා. ඒක අතෙන්ට දාන්න ඕනේ නේ. ඒක තිය. ඔයාගේ මූණේ හැටි බලන්න. මේ රිනෝවේෂන් එක කීවෙනි වීකෙන්ඩ් එකද? මතක නැද්ද? 4 වෙනි එක. මට ඊයේ වීඩියෝ ගන්න අමතක වුණානේ. අද ප්‍රෝග්‍රස් එක අද වෙtti මේවා හූරලා ඉවර කරලා දැන් මොනවද ඒවට කර මොකද්ද දැන් කරේ ඔය සුදු පාටට මූණ සෑන් කරනවා මෙතන ලීක් එක හැදුවා මෙතන තිබ්බ රබිෂ් ටික එළියට ගිහින් දාලා දැන් අද අපි යන්න කලින් මේ ටික පාට කරනවද? ඔව්. මේක පාට කරලා අද යනවා. මේ හූරලා දාපු ඔක්කොම බිම තියෙන්නේ. අපි ඊයේ රෑ ආවේ මේ අපේ 4 වෙනි වර්ක් වීකෙන්ඩ් එක. ගිය වීකෙන්ඩ් එකේ අපි ආවේ නෑ මහන්සි හින්දා එක දිගට වීකෙන්ඩ් 3ක්ම ඇවිල්ලා. අපි මේ විදිහට තමයි මේ ගානට තමයි කිචන් එක තියලා ගියේ. බිල්ඩර්ස්ලා කාපට් අයින් කරලා මේ අපි තියලා ගිය විදියම තමයි මේ සාලෙහෙම කාපට් තිබුණානේ. කාපට් ඔක්කොම දැන් අයින් කරලා අපි අර පේන්ට් ෆිනිෂ් කරන්න ඕනි. මේවා කරන්න ඕනේ. ඒ වැඩ ටික අද කරන්න ඕනේ. එතකොට බෙඩ්රූම් එකෙත් කාපට් ඔක්කොම අයින් කරලා තියෙනවා. එන්න මෙහෙමයි බෙඩ්රූම් එක. පුතා මෝර්නිං. අද අපේ රිනෝවේෂන් එකේ 5 වෙනි වීකෙන්ඩ් එක. අද කරන්නේ මුලින්ම හීට් පම්ප් එක හයි කරන එක. මේ HVAC ටෙක්නීෂියන්ලා ඇවිල්ලා අයියයි මල්ලි තමයි ටෙක්නීෂියන්ලා දෙන්න. මේ මල්ලි ඇතුලේ දැන් මේ යට ඉන්නේ. පේන්නේ නැහැ මල්ලිව. අප්පා එන කට්ටක් නිදාගෙන වගේ ඉන්න ඕනේ. එළිය පේන් කරන්න වෝටර් බ්ලාස්ට් කරා. මේ වෝටර් බ්ලාස්ට් කරපු කට්ටිය මේවා ඔක්කොම කඩලා
ඊට පස්සේ මේ බිල්ඩර් මෙතන ක්‍රැක්ස් එහෙම රිපෙයාර් කරලා තිබුණේ. වෝටර් බ්ලාස්ට් කරපු කට්ටිය ඒ ටික ඔක්කොම ආයෙත් කඩලා ආයෙ අලුතෙන් වැඩ කරන්න වෙනවා. එහෙම තමයි හරියට මේ ප්ලෑන් කරලා මුලින් කරන්න ඕනේ මේවා එහෙම කියලා. ඉතින් අපි දැන් මේ තාම ඉගෙන ගන්නවානේ. එහෙම කරේ නැත්තම් ෆ්‍රී වර්ක් වෙනවා, වැඩිපුර සල්ලි යනවා. මේ AC යුනිට් එක තමයි හයි කරන්නේ. අයියයි මල්ලි හීට් පම්ප් එක හයි කරලා දුන්නා. දැන් නංගේ හරිම උණුසුමයි. මම දවල්ට කෑම උයනවා. චිකන් කරි එකයි උදේ උයපු පරිප්පු එකයි. හස්බන්ඩ් චිකන් කන්නේ නැති නිසා එයාට ටූනා තෙල් දැම්මා. ඔයා මොකද කරන්නේ? ඔයා ස්ප්‍රේ පේන්ට් කරනවා ලොන්ඩ්‍රි එක නේද? ඉතින් මේ වීකෙන්ඩ් එකේ රිනෝවේෂන් එක ඔන්න ඔය විදිහට තමයි ඉවර වෙන්නේ. තව පැය දෙක තුනකින් වගේ අපි ආපහු ඕක්ලන්ඩ් යනවා. හෙට ඉස්කෝලේ පටන් ගන්නවා පුතාට. එහෙනම් ඊළඟ වීකෙන්ඩ් එකේදී මොකද කරන්න කියලා හම්බවෙමු. අද අපේ රිනෝවේෂන් එකේ තවත් වීකෙන්ඩ් එකක්. මේ බලන්න කිචන් එක සෑහෙන දුරට හයි කරලා සින්ක් එකත් හයි කරලා තියෙන්නේ. අල්ලන්න එපා කිව්වා. ඊයේ තමයි හයි කරලා තියෙන්නේ. අපි එදා අයියලා ඇවිල්ලා හීට් පම්ප් එක හයි කරලා දීපු නිසා සාලේ තමයි නිදාගත්තේ. අද ප්ලෑන් එක මේ සිමෙන්ති දිය කරලා තියෙනවා. ඉන්න අපේ තාත්තත් ඉන්නවා අද අපිට. ක්‍රීඩකෙක් ඉන්නවද? ඔව්. තාත්තා කෙලින්ම මේසන් වාස් වැඩ තාත්තා කරලා තියෙනවද කලින්? මේ අනිත් මේසන් වාස් ක්‍රැක්ස් වහනවා. මේවා කලින් වහලා තිබුණේ. දැන් බිල්ඩට වහපුවට සල්ලි ගෙවන්න වෙනවා. වෝටර් බ්ලාස්ට් කරාම මේ ඔක්කොම කැඩිලා ගියා. මේ බීම කෑලි කෑලි තියෙන්නේ. ඉතින් දැන් ඔක්කොම ආයෙ කරන්න වෙනවා. බිත්ති පැලිලා. මේවා හදන්න ඕනේ. ඔව් අපි කඩනවා ඒක. ඔයා මොකද කරන්නේ? අද හොඳ අවුව දවසක් නියමයි. මේ ටික වහගත්තොත් අද පේන්ට් කරන්න පටන් ගන්නවනේ. මේ කීයද මේ ඉනිමග? ඩොලර් කීයද දීලා? ඩොලර් 400 ගාණක් දීලා උස ඉනිමගක් අරගෙන ඇවිල්ලා. මේ අපි ලස්සන පාටක් ගන්න හිතාගෙන ඉන්නේ. අද ගන්න පටන් ගත්තත් වෙන්නන්න නේද? ඔව්. පටන් ගමු කොහොමද නේ? බලමුනේ. මම ඉතින් කරන්නේ උයන එකයි තේ අදන එකයිනේ. තාත්තයි වයි තමයි දන්නේ. ඔකට දාන්නද? ඇලින් කරලා දාන්න බෑ? මෙන්න මේ පාට තමයි අපි ගෙදර ගාන්න හදන්නේ. කවුරුත්ම ගාන්න නැති 아무තු පාටක්. මේ දැන් ස්ප්‍රේ කරන්න ඕන හින්දා ජනෙල් එහෙම මේවා කරලා තියෙන්නේ, රැප් කරලා තියෙන්නේ. එතකොට ජනෙල් වලට ස්ප්‍රේ වෙන්නේ නැති වෙන්න. ටෙස්ටිං රවුන්ඩ් එකකට පාට ගෑවා. දැන් පාට නිල් පාට වැඩිද මන්ද අවුල් වගේ පොඩ්ඩක්. බලමු දැන් හරියට ගන්නයි යන්නේ. දෙයියෝ. ඔයා මට බයිනවද පාට තේරුවාට හොඳ නැත්තා? ඈ මට නෑ කිව්වනේ. ඕන් නෑ කිව්වා. ඔක වැරදි කියලා තියෙනවා. ඔය විදිහට ගහනවා නම් අවුලක් කියලා තියෙනවා. දැන් සේව් නේ. මේ මැනුවල් එකේ තිබ්බේ. ඔව් පොඩ්ඩක් බලන්න. අර මැදින් හිස් ඉරක් එක්ක වදිනවනේ.
කාර් එකේ පාටයි ගෙයි පාටයි ටිකක් සමානයි. අද ඉරිද අපි දැන් තව ටිකකින් ඕක්ලන්ඩ් යන්න හදන්නේ. සෑහෙන දුරට පාට කරලා ඉවරයි. පර්ෆෙක්ට් නම් නැහැ. යම් තාක් දුරකට හොඳයි කියලා හිතෙනවා. Good morning. අද අපේ රිනෝවේෂන් ප්‍රොජෙක්ට් එකේ තවත් වීකෙන්ඩ් එකක්. හරිම ලස්සන දවසක්. හොඳට අවුව පායලා තියෙනවා. ගෙදර ලොකු වෙනසක් මේ සතිය වෙලා තියෙනවා බිල්ඩර්ස්ලා අතින්. අපි යමු බලන්න. ටඩා! පොළවට වයිනිල් අල්ලලා මෙහි කාපට් අල්ලලා හරිම ලස්සනයි. අපි නිදාගත්තේ මෙතන ඇඳවල් 4ක්. කට්ටිය ගොඩක් ආවා ඕක්කන් වලින්. මේ පාර මේ ටයිල් අල්ලනවා. දැන් මේ ලොන්ඩ්‍රි එකේ දොරට හැම මොනවද ගන්නෙ මේ මේකට? මේක දැන් මේව කරන්න ඕනේද? ඔව්. සෑන් කරන්න ඕනේද? මේ ටික සුදු නේ ගන්නවා කිය උඩයි. උඩ දැන් මේ ගාලාද නෑනේ? නෑ උඩයි ගන්න ඕන උඩයි. මේ උඩවස්සයි දොරවල් ටිකයි මේ ටික සුදු නේ ගන්නවා කිව්වේ. සුදු කෑවත් කැපිලා පෙනේ නිල් පාටත් එක්කනේ. ලස්සන. බලන්න එළියෙන් බලන්න. ඉන්න බලන්න. ඔය ටික සුදු පාට. අර පුතාගේ ඇඳුමත් නිකන් ගෙදර පාට වගේ. එහෙනම් ඒ ටික වයිට් නේ. එතකොට දැන් මේ නිල් පාට මේක කැතයිද නැත්නම් මේ කුඩින් තව කොට්ටයි යනවද මොකද කරන්නේ? ඉතින් ඔයාගේ දෙපාර්තමේන්තුව නේ. මේ ගෙදර මේ කැත පාට තේරුවේ කවුද කියනවා නම් ඔයාලා ගෙස් කරලා කමෙන්ට් එකක් දාන්න කවුද කියලා. තාත්තා මොකද කරන්නේ? දාර පාට කරනවා. තාත්තේ මේකේ කෝඩ් එකක් ගියොත් අපි ඇත්තටම හිතපු තද පාට එයිද? සජිත් කියනවා එයිලු. මොකද්ද? මේ කලින් ලා පාටක් උඩින් ගාපු හින්දාලු මෙහෙම එන්නේ කියලා කියනවා. මම පිස්සුද? ඈ? මම පිස්සුද? දෙපාරක් ගියොත් තද එනවා කියලා එයා කියනවා. අද කියන්නේ තදද? ඔව් තද පාටක්නේ අපි තේරුවේ මේක නෙවෙයිනේ. ඈ? ඊටට තද වෙන තද පාටක් තියෙයි. දැන් තාත්තේ කෝට් 3ක් විතර වැදිලා තියෙන්නේ කොහමද නේ? මොන පිස්සුද මේ එන්නේ නෑනේ. මේක තවත් ගන්න හොඳ නෑ. ගන්නවා නම් වෙන පාටක් ගන්න ඕනේ. ආයි වියදම් කරන්න බෑනේ. නෑ නිකන් මේ ඉතර විතර කරන මීටර 20ක් විතර ගිහින් ඔය ඇතිනේ. මේ ඇති හොඳට දැන් නෑ දැන් සුදු පාටත් එක්ක අවුලන්න. මේක තමයි මම හිතන්නේ මේ ගෙදර මේන් එන්ට්‍රන්ස් එක අපි පාවිච්චි නොකරට. මේකට ඉබ්බගේ අතුරු තියෙනවද ගානේ? කො ඔක අරින්නේ කොහොමද? කියන්න ඕන නැත්නම් මොනකට කාපු ඉබ්බෙක් කියලා. ඒ තා කපන්න වෙයිද දැන්? නැත්නම් කඩන්න ඕනේ ඉබ්බ. මේකත් සුදු නේ ගන්නේ මේ එන්ට්‍රන්ස් එක. ඔව්. තව වැඩ තියෙනවනේ. මේක නිකන් හිරගයක් වගේ නේ මේ. ඔව් මට බය හිතෙනවා ඒක දැක්කම ඕක ඇතුලේ හිර වෙයි කිය. ඒක අයින් කරලම දැම්ම නම් හරි. එපා ඔය සිකියුරිටි ආරක්ෂාවට තියෙන්නේ. ඔතෙන්ට ලොන්ඩ්‍රිය මාරු කරන්න වුණත් පුළුවන් පස්සේ කාලේ. එතන ලොන්ඩ්‍රිය දැම්ම නම් හරි. එතකොට ඒ ලොන්ඩ්‍රිය තියෙන එක කාමරයක් කරනවා කිව්වේ. මම මේ ටික බෑනේ ඔයාලට තියෙන උදේ ටික බෑනේ. මේ ගිහින් ගන්න. ඒක ලාවුනේ කොහොමද තාත්තේ ගන්නකොට වතුර වැඩිද? නෑ පිනේ හොඳම ගන්න මේ. පින්සලෙන් ගන්නකොට එහෙම යන්නේ. වෙනසක් පේනවා ඩබල් ගන්න වෙනවනේ. නෑ ගා කොච්චර ගාවත් දන්නේ නෑ පින්සලෙන් ගන්නකොට එහෙම අරගෙන ගන්න. වේලෙනකොට මේ තද වෙයිද තාත්තේ? ඒ ඉන්නකොට පාට හරියයි. දබ අරගෙන දබ ගාලා සජිත් ඔයා කොහෙද ඉන්නේ? මේක අස්සේ රිංගලා ඔන්න ඉලෙක්ට්‍රීෂියන්ස්ලාට එයා කන්ඩිෂන් ඉන්ස්ටෝල් කරන ටෙක්නීෂියන්ස්ලාට තියෙන ජොබ් එක කොච්චර අමාරුද කියලා. කියනවා නම් මෙන්න මේ වගේ අස්සවල ඇදලා රිංගලා කරන්න ඕනේ. පේනවද දන්නේ නැහැ. සජිත් ඔයා ඇතුලේද? අප්පා ඉලෙක්ට්‍රික් වයර් කරනවා. මෙන්න මේ හෝල් එක ඇතුලින් ගිහිල්ලා තමයි ඉලෙක්ට්‍රික් වයර් අදින්නේ. මෙහි දොරවල් වල තින්ත අපිට අහපව ගන්න උනා කලින් ගාපු තින්ත එක මේ හරි නැහැ ෆින්ගර් ප්‍රින්ට් හිටින හින්දා. ආයිබෝන්
පුතා උදව් කරනවද? පුතා තනි රෝලෙන්ම ගහන්නේ ඒකයි පුතා ගොඩක් ගන්න. මේක තියලා කරලා කොමෙන් ඩොට් කියලා දෙන්න. නෑ රයිම දිගට ගන්න. මියද? ඔව්. දෙකක් තියෙනවද? ඔය අනික් ගෙදර එකක් ගත්තද රීසයිකල් බින් එක? නෑ එතන පාරේ තිබුණ එක. වෙන කාගේ හරි කන්නේ? ඈ? අර උණු වතුර මේකට කරන කර ගන්න. ඒකට දාලා මේ අද රිනෝවේෂන් එකේ තවත් වීකෙන්ඩ් එකක්. අපි අද සෙනසුරාදා දවසක තමයි රොටරුවා යන්නේ. අපි ආවා i furniture එකේ වෙයාහවුස් එකට. දැන් රිනෝවේට් කරපු ගෙදරට ඕනි කරන බඩු ටික ගන්න. ට්‍රක් එකක් රෙන්ට් එකට ගත්තා. ඒකේ දාගෙන යන්න තමයි හදන්නේ. එතනින්ද ට්‍රක් එක ඕපන් කරන්නේ? ඔව්. ඒක බලන්න මට කරන්න. ඔටෝමැටිකලි දොර ඇරෙනවා යතුර දාලා මොකද්ද කරාම ට්‍රක් එකේ. අහන්න. පෝජයස්ද? ඈ? ෆොටෝ හතරක් ගත්තේ නේ පෙට්ටියේ. ගන්න අහන්න. එනවා ඇතුලේ නෝද? හරි යා. මේ ලොරියට දවසකට $250ක් 0 access full insurance එකත් එක්ක. full insurance එක නැත්තම් මම හිතන්නේ 200ක්ද කොහෙද? ඊට පස්සේ කිලෝමීටරයකට 749ක් උත් ගන්නවා. දවස් දෙකකට වැඩිය ගන්නවා නම් අන්ලිමිටඩ් කිලෝමීටර් පැකේජ් එකක් තියෙනවා. මට කෙලින්ම යන්න දී. ඔව් ඔයා නම් පරිස්සමෙන් යන්න. කෙලින්ම ගෙදරටම යනවද? චාර්ජ් කරන තැන නවත්තන්නේ? හා හා. ඔව්. ඔයා හිතලා බලන්න. හා. අපි ගෙදරට එනකොට මල්ලි ඇවිල්ලා බඩු බාලත් ඉවරයි. මේ සෝෆා එක අපි දැන් දාන්න හදන්නේ. බාත්රූම් එකේ ෆ්ලෝ එක හදලා මේක සෙන්ටර් එකට දාලා හොඳට තියෙනවා. ටොයිලට් එකේ ෆ්ලෝ එක හදලා. දැන් බිල්ලට සල්ලි ගෙවන්න තමයි තියෙන්නේ. මේ අපේ ලොරිය ගෙනාවු බඩු ඔක්කොම බාලා. ඇයි පුතා? ඇතිනේ. එච්චර වැඩි එච්චර ඕන්න. තා චුට්ටක් මෙහෙට. ටීවී එකක් ගත්තේ නෑ තාම. මට කතා කරන්නේ ඒක පොරේ. Thank you. මම කීකේ නෑනි මේ වීඩියෝ එක මම අද අතෙන්ට ගෙනියනවා මේ මෙත්තේ. ඔව් නේද බැරි වුණානේ ගන්න. වාහනේ මේ අර නිල් පාට නෙවෙයිනේ මේ රෑ හින්දාද? හැමෝම මේ ඈ? අරකදී දැකපු නිල් පාට නෙවෙයි වගේනේ. නේද? රෑ හින්දානේ. මොකටද මේ පොරකට ගන්න එතන? වටේ එළිය ගාට විදිහට මේ අයි අපේ තාත්තා දාලා තිබ්බා. good job. ඕක දැන් තියන්න ඩේන්ජරස් නේ. ටින් එක මැද්දට ගහලා ටින් එක දෙපැත්තෙම දැන් දෙන්න මාමට දෙන්න දෙන්න.
දැන් පිහිය පැත්තකින් තියන්නකෝ පරිස්සමට. ටඩා ඇඳ හදලා ඉවරයි. මම නම් නෙවෙයි හැදලා ඉතින්. මේ මෙට්‍රස් එන්නේ වැකියුම් පැක් කරලා මේක එච්චර ගණන් මෙට්‍රස් එක ගන්නන් නෙවෙයි අපි සේල් දාලා තිබිලා ගත්තේ ඩොලර් 200 ගාණක් වගේ උනේ. මේ මුලින්ම දානවා මේක මේ මෙට්‍රස් ප්‍රොටෙක්ට් එක. මේක මම කලින් පාවිච්චි කරලා මේ හොඳටම කැමති විදිහේ මෙට්‍රස් ප්‍රොටෙක්ට් එකක්. මෙන්න මේ බ්‍රෑන්ඩ් එක හිල්ටන් බ්‍රෑන්ඩ් එක. මේක waterproof. ඒ හින්දා මොනවා හරි මේ කියන්නේ වතුර හරි මොනවා හරි හැලුණා මෙට්‍රස් එක පානියක් නොවි බේරෙනවා. මේ මෙට්‍රස් එක එච්චර ක්වොලිටි නැති නිසා මේ උස මදි. හරිනම් මේ ප්‍රොටෙක්ටර් එකට ටිකක් මීට වඩා උස වෙන්න ඕනේ තව. අඩි භාගයක්වත් නේ. මෙට්‍රස් ප්‍රොටෙක්ටර් එක දාලා ඉවරයි. ඊගාවට දාන්නේ ෆිටඩ් ෂීට් එක. මම ෆිටඩ් ෂීට් වලට ආසයි මොකද රැලි වෙන්නේ නැතුව හොඳට ෆිට වෙලා හිටින හින්දා මම ඇඳන් වලට ෆිටඩ් ෂීට් තමයි පාවිච්චි කරන්නේ. දාන්න හරිම ලේසි. දාන්නේ ෆ්ලැට් ෂීට් එක. මේක ඩුවේ එකට යටින් යනවා. එතකොට අර ඩුවේ එකේ කුණු ගෑවෙන්නේ නැති වෙන්න සාමාන්‍ය ෆ්ලැට් ෂීට් එකක් පාවිච්චි වෙනවා. ලංකාවේ වගේ දේ තිබුණ එක නම් ඉතින් ප්‍රශ්නේ වැඩි හින්දා ඩුවේ එකක් ඕනේ. ෆ්ලැට් ෂීට් එකක් විතරක් තිබ්බහම ඇති. AC දානවා නම් ඉතින් ඩුවේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් තේරුමක් නැහැ. සෙනෙහම ෆ්ලැෂ් ෂීට් විදිහට නේද? ෆ්ලැෂ් ෂීට් එකේ තුන් පැත්තක් මෙහෙම යට කරගන්න ඕනේ. උන්දේ අමාරු හැදෙන්නේ ක්ලීන් කරනවා ඉතින්. අද පාට වැඩි. ඒවත් හිතන්න ඕනේ දේවල් ගන්නකොට මට නම් බෑ. ඔයවත් ඉදිරියට නෑ. ඔව්. ඊළඟ ස්ටෙප් එක ඩුවේ එක දාගන්න එක. මේකත් මම පාවිච්චි කරලා ආස ඩුවේ එකක්. හැබැයි මේ ටිකක් තින් එකක් සම එකක්. වින්ට් එකට හොඳට රස් වෙන්නේ නැති ගෙදරකට නම් මේ ඩුවේ එක thickness එක මදි. මේක මේ all year round පාවිච්චි කරන්න පුළුවන් heat pump එකක් තියෙනවා නම්. එහෙම නැත්නම් ඉතින් මේක මොහත මදි. වින්ට් එකට ටිකක් මීට වඩා thickness එක වැඩි ඩුවේ එකක් ගන්න ඕනේ. මම මේ ආසාවට ඇඳ හදපු හින්දා දාලා බැලුවට මේවා පාවිච්චි කරන්න ඕනේ. හරිනම් මේ හොදලා මම මේ නිකන් ආසාවට දාන්නේ. මේ ආයෙ වොෂ් කරන්න ඕනේ අයින් කරලා. ෆස්ට් ටයිම් යූස් කරන්න කලින් වොෂ් කරලා ගන්න ඕනේ. මේක එක පැත්තක් තියෙනවා ඕපන් පැත්තක්. ඒ පැත්ත හොයාගන්න try කරන්න.
බටන්ස් තියෙන්නේ. සමහර ඒවායේ මේ වගේ අයිලට් තියෙනවා. සමහර ඒවායේ බටන්ස් තියෙනවා. අයිලට් තියෙනකොට ඉතින් ලේසි. මේක දාන්නේ මම දාන විදිහ මෙහෙමයි. මම මේක queen හින්දා size එක දිග පළල එක සමාන හින්දා හරි ලේසි. ඒ කියන්නේ හින් එකක් නම් හරි අමාරුයි. මම එක කොනක් අල්ලගෙන ඒක අනිත් පැත්තේ කෙළවරටම දානවා. එහෙම කරලා දාලා ඒ කොන අල්ලගෙන අනිත් කොන ඔහොම අරන් ගිහිල්ලා ඊළඟ පැත්තේ කොනට තියලා ඔහොම කරලා අල්ල ගන්නවා. අල්ලගෙන මේ කොන් දෙකම අල්ලගෙන එහෙම කරලා අයින් කරන්න. මෙහෙම කරනවා එනකන්. ඊට පස්සේ මේ පැත්තේ කොන අල්ලගෙන මේ පැත්තේ අයිනට තියලා මේ පැත්තේ අනිත් දකුණු පැත්තේ කොනත් අල්ලගෙන තියලා එහෙම කරලා කරනවා. දැන් ඒක හොඳට ගානට සෙට් වෙලා. ඒක නම් මගෙන් කොපි කරලා වගේ. මම වීඩියෝ එකක් බලලා කරේ. ඔයා මගෙන් කොපි කළා වගේ. ඔයත් එහෙම දන්නේ? මම වීඩියෝ එකක් බලලා තමයි ඇත්තටම ඉගෙන ගත්තේ. මේක ලේසියෙන් දාන විදිය. නැත්තම් ටික අමාරුයිනේ. ඔව් ටිකක් වෙලා යනවා මේ ඩුවේ එකක් දාන්න. ඔව් ටිකක් අමාරුයි. කලබලයට දාන්න අමාරුයි. මට හති දැන් ඒ ටික. මේ ටික මහන්සි. ඊට පස්සේ ඒ අයිලට් දාපු පැත්ත මම දාන්නේ පහළට. සමහර පැත්තට දානවා. ඒක තමන්ගේ ප්‍රිෆරන්ස් එක. ඉතින් සමහරලාට ඩුවේ එකේ ඩිසයින් එක අනුව දාන පැත්ත තීරණය කරන්න වෙනවා. ඒක සාමාන්‍ය මැද මොකද තියෙනවා කයින් කරලා මේ වගේ දාලා ඊට පස්සේ මම කරන්නේ කොන් දෙක මේක ලස්සනට බැලන්ස් කරලා টপ ෂීට් එක අරගෙන අනිත් පැත්තට තියලා එහෙම යට කරනවා. ඒක තමයි ඇඳ ලස්සනට නීට් වෙන්නේ. එහෙම ලස්සනට තියනවා. එතකොට බලන්න හරිම ලස්සනයි, හරිම නීට්. ඊට පස්සේ රැලි තියෙනවා නම් ඒව හදලා චුට්ටක් ඇදලා ලස්සනට හදන්න ඕනේ. ඊට පස්සේ අපි කොට්ට උඩ දාගමු. මේ টপ ෂීට් එකේ පාටින් එන මේ කොට්ට උඩ දාපු කොට්ට දෙක තමයි මුලින්ම තියන්නේ. ඊට පස්සේ තියෙනවා මොනවාද මේ ඩුවේ කවර් එකෙන් එන ඒ ඩිසයින් එකෙන් එන කොට්ට උඩ දෙක. මෙන්න මෙහෙම තමයි අද හදන්නේ. ඊට පස්සේ යුරෝ පිලෝස් හරි නැත්තම් ලස්සන තා පොඩි කුෂන්ස් හරි තියෙනවා නම් මේ මැද්දෙන් ලස්සනට තියාගන්න පුළුවන්. මේ වෙලාවේ මගේ ළඟ නැහැ. මේ ටවල්ස් දෙකක් වෙනවනේ. ඒ Airbnb setup එකේ මේ ඔන්න ඇඳ හදලා ඉවරයි. අපි කියන්නේ මේ ගෙස්ලට දෙනවා නම් ඇඳ උඩින් ලස්සනට ටවල්ස් තියලා ලොකු බාත් ටවල් එකයි ඊට පස්සේ හෑන්ඩ් ටවල් එකයි තියලා ඊට උඩින් චොක්ලට් තියෙනවා. ගෙස් කෙනෙකුට එක චොක්ලට් එක ගන්න. මෙන්න බලන්න පරණ ස්විච් බෝඩ් එකේ ඔක්කොම ගලවලා අලුත් ස්විච් හදලා තියෙන්නේ ලස්සනට. බාත්රූම් ඩෝ එක ගිය පාර පාට කරේ නෑ, මේ පාර පාට කරනවා. ෂයිනි පේන්ට් එකක්. අම්මි උයනවා. මේ ඉන්නේ ඉලෙක්ට්‍රීෂියන්. ඉලෙක්ට්‍රික් වැඩ තියෙනවා නම් කෝල් කරන්න පුළුවන්. පරිප්පු තාත්තා කෑම මේසේ හයි කරනවා. හරිම මෙසි මේ තාම ඉතින්. මේ තියෙන්නේ මේසේ. මේක මේ පුටු